කොහොමද මගේ යාළුවේ සුබ දවසක් වේවා සියලු දෙනාටම. බොහෝ දෙනෙක්ට අද වෙනකොට දකින්න නැති භාවිතයේ නැති කාසි විශේෂයෙන්ම අපේ පාසල් යන දුවදරුවන්ට මේ දේවල් දැක ගන්න නෑ මේ වෙනකොට. ඉතින් ඒ පිළිබඳ විස්තරයකුයි අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මුලින්ම මේ ඔයාලා දකින්නේ සත භාගය 1912 නිෂ්පාදනය වුණු කාසියක්. එහි පිටුපස ජෝර්ජ් රජුරුවන්ගේ රූපය තියෙනවා. ඒ වගේම 1942 නිර්මාණය වුණු සතයත් සත භාගය හා සමානවම පෙනුම තියෙන්නේ. දැන් ඔයාලා මේ දකින්නේ 1970 වෙදි නිර්මාණය වුණු රවුම් හැඩටි සතේ කාසිය සහ 1971 නිර්මාණය වුණු සත දෙකේ මල් කාසිය. දැන් ඔයාලා මේ දකින්නේ 1978 කොටු හැඩයෙන් නිර්මාණය වුණු සත පහේ කාසිය සහ 1988 නිර්මාණය වුණු සත 10 මල් හැඩති කාසිය. ඒ වගේම මගේ යාළුවේ දැනට සුළු භාවිතයේ තියෙන 1994 නිෂ්පාදිත සත 25 කාසිය සහ 2002 නිෂ්පාදනය වුණු සත 50 කාසියයි මේ තියෙන්නේ. ඒ වගේම දැනට භාවිතයේ තියෙන රුපියල 2 5 සහ 10 කාසි ප්‍රමාණයන් සහ වර්ණය වෙනස් වෙමින් පවතිනවා. මේ සඳහා මම වෙනස් වීමට ලක්වුණු සියලු කාසි යොදාගත්තේ නැහැ මොකද භාවිතයේ තියෙන කාසි නිසා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විදේශ රටවල භාවිතා කරපු කාසි කීපයකුත් මෙතන තියෙනවා මගේ යාළුවේ. අපේ රටේ භාවිතා කරපු සහ කරන කාසි පිළිබඳ යම් අවබෝධයක් ගන්න මේ වීඩියෝ එක ප්‍රමාණවත් වේයයි මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත්, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අදට මම ගිහින් එන්නම්. සුබ දවසක් වේවා.